අද අපි කතා කරන්න යන්නේ හුදෙක්ම සායනික කාරණයක් ගැන නෙවෙයි. මේක ඊට වඩා ගොඩක් ගැඹුරු කතාවක්. ඒ කියන්නේ මනසයි ශරීරයයි අතර තියෙන අර පුදුමාකාර සංවේදී සම්බන්ධය ගැන. ඇත්තටම ගොඩක් දෙනෙක් කතා නොකර නිහඬවම විඳින ඊටාම පෞද්ගලික මිනිස් අත්දැකීමක් ගැනයි මේ කතාව. හිත ඇතුළටම කිඳා බහින සිතුවිල්ලක්. මට මේකත් බැරි වෙයි. ඇත්තටම මේ තමයි හැම දෙයකම පටන් ගැනීම. කවුරුත් දකින්නේ නැති Taman එක්කම කරන අර නිහඬ සටනේදී හිත ඇතුලේ දෝංකාර දෙන කනස්සල්ලේ හඬ තමයි මේ. හැබැයි මේක තනිවම විඳින අත්දැකීමක් කියලා හිතුවට ඒක එහෙම නෙවෙයි. හිතලා බලන්න සමීක්ෂණ පෙන්වන විදියට පිරිමින්ගෙන් 120ත් 34 ප්‍රමාණයක්. ඒ කියන්නේ සැලකිය යුතු පිරිසක් ජීවිතේ කවදා හරි දවසක මේ අභ්‍යන්තර සටනට මුහුණ දෙනවා. ඉතින් මේක අපි හිතනවට වඩා ගොඩක් සුලභ, හැබැයි කවුරුත් කතා නොකරන මාතෘකාවක්. හොඳයි. ඉතින් අපි දැන් මේ අත්දැකීමත් එක්ක බැඳිලා තියෙන අර මානසික බර ගැන ටිකක් ගැඹුරින් බලමු. ඒ කියන්නේ හිතට දැනෙන පීඩනය, ලැජ්ජාව වගේ අර පීඩාකාරී හැඟීම් ඇත්තටම මොන වගේද කියලා. මේකේ තියෙන සායනික අර්ථ දෙක්වීම තමයි මේ. ඒත් සරලවම කිව්වොත් මේක පාලනය ගැන කතාවක්. ඒ වගේම ඒ පාලනේ නැති වුණාම හිතට දැනෙන බලපෑම ගැන කතාවක්. ඉතින් අපි ඔය වෛද්‍ය විද්‍යාත්මක වචන ටිකක් පැත්තකින් තියලා මේකේ චිත්ත වේගීය පැත්තට, ඒ කියන්නේ ඇත්තටම හිතට දැනෙන දෙයට අවධානය යොමු කරමු. ඇත්තටම මෙතන තියෙන වැදගත්ම කාරණය මේකයි. ශාරීරික තත්වයටත් වඩා දරුණුවටම බලපාන්නේ ඒකත් එක්කෙන මානසික පීඩනය. හිතන්න ආත්මාභිමානය අඩුවෙන එක, සම්බන්ධතාවල ඇතිවෙන ගැටලු, මේ හැමදේම එක මේක ලොකු බරක් වෙනවා. ඉතින් මේ මුළු අරගලෙම හරය වෙන්නේ අන්නේ චිත්තවේගීය වේදනාව. හරි, දැන් අපි තව ටිකක් ගැඹුරට යමු. මේ අත්දැකීම පිටිපස්සේ ඇත්තටම ක්‍රියාත්මක වෙන මානසික යාන්ත්‍රණ මොනවද? සරලවම කිව්වොත් ඇයි මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්නේ මේ උත්සාහය. මනස ඇයි මේ වගේ විදිහට ප්‍රතිචාර දක්වන්නේ? ඇත්තටම මේ තමයි මේ මුළු කතාවේම කේන්ද්‍රීය ප්‍රශ්නය. ඉතින් අපි දැන් මේකේ හැංගීම්බර පැත්තෙන් ටිකක් එහාට ගින් මේ පිටිපස්සේ තියෙන මනසේ ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ විද්‍යාව ටිකක් තේරුම් ගන්න බලමු. මෙතනදී ප්‍රධානම සාධකයක් තමයි කාර්ය සාධන කාංසාව කියන එක. ඒ කියන්නේ මොකද? සරලවම මට මේක හරියට කරගන්න බැරි වෙයි, මම අසමත් වෙයි කියන අර දැඩි බියේ. පුදුම දේ තමයි ඒ බියම ඇති වුනම ශරීරය ඇතුලේ ප්‍රබල ප්‍රතික්‍රියාදාමයක් පටන් ගන්නවා. ඒ කියන්නේ අර බියම තමයි ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. ඉතින් හිත ඇතුලේ ඇතිවෙන සිතුවිලි මොනවද? මම අසාර්ථක වෙයි. මට සහකාරියව තෘප්තිමත් කරන්න බැරි වෙයි. මට පාලනය නැති වෙයි. මේවා නිකම්ම සිතුවිලි නෙවෙයි. මේව තමයි හැමදේම පටන් ගන්න සංඥාව. ඒ කියන්නේ ශරීරයට අනතුරු ඇඟවීමක් දෙන ප්‍රේරකය වෙන්නේ. හොඳයි. එතකොට කොහොමද මේක චක්‍රයක් විදිහට වැඩ කරන්නේ? ඒ කියන්නේ අපේ සිතුවිලි සහ ශරීරයේ ප්‍රතිචාර අතර ඇතිවෙන අර නැවත නැවතත් සිදුවෙන ප්‍රබල සම්බන්ධය ගැනයි අපි ඊළඟට බලන්න යන්නේ. මෙතන තියෙන්නේ හරිම ඍජු හේතුඵල සම්බන්ධයක්. බලන්න, මනසේ අර මම අසමත් වෙයි කියන කාංක්ෂා සිතුවිල්ල ඇති වෙනවා. ඒක කෙලින්ම ශරීරයට සංඥාවක් දෙනවා. fight or flight කියන. ඒ කියන්නේ සටන් කරන්න නැත්නම් පැනලා දුවන්න කියන තත්ත්වයටපත් වෙන්න කියලා. එතකොට මොකද වෙන්නේ? හෘදය ස්පන්දනය වැඩි වෙනවා, ශරීරය ආතතියටපත් වෙනවා. අවසානයේදී හරියට Taman බය වුණු දේ Taman විසින්ම ඉටු කරගන්නවා වගේ වැඩක් වෙන්නේ. කාලයත් එක්ක වෙන දේ තමයි මේක පුරුද්දක් බවට පත් වෙන එක. ඒ කියන්නේ නැවත නැවතත් මේ අත්දැකීමට මුහුණ දෙනකොට මොලේ මේ ඉක්මන් උත්තේජනය, ඉක්මන් පිටවීම කියන රටාව ඉගෙන ගන්නවා. හරියට ප්‍රෝග්‍රෑම් වෙනවා වගේ. ඊට පස්සේ ඒක හරියට ස්වයංක්‍රීයව, ඒ කියන්නේ Tamanටත් නොදැනීම සිදුවෙන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතන තමයි තීරණාත්මකම කාරණය තියෙන්නේ. මේ චක්‍රය, මේ සිදුවෙන දේ හරියටම තේරුම් ගන්න එක තමයි ඒක බිඳ දාලා පාලනය නැවතත් Taman මතට ගෙනින්නේ ගමනේ පළවෙනි මේ වගේම වැදගත්ම පියවර වෙන්නේ. ඉතින් පාලනය නැවත ලබා ගන්න පුළුවන් මාර්ග තියනවද? ඔව්. මෙතන තියෙන්නේ සාක්ෂි මත පදනම් වෙච්ච ප්‍රධාන ප්‍රවේශ කිහිපයක්. මනෝවිද්‍යාත්මක මැදිහත්වීම්, චර්යාත්මක ශිල්පීය ක්‍රම, වෛද්‍ය ප්‍රතිකාර වගේ දේවල්. වැදගත්ම දේ තමයි මේක මතක තියාගන්න එක. මේ தත්ත්වය ජය ගන්න පුරුවන්, ඒ වගේම ඵලදායී ක්‍රමවේද ගණනාවක්ම තියෙනවා. උදාහරණයක් විදිහට මෙන්න එක ප්‍රායෝගික තාක්ෂණයක්. ඒකට කියන්නේ නැවතුම් ආරම්භක ක්‍රමය කියලා. පියවරෙන් පියවර බැලුවොත් මුලින්ම පාලනය නැති වෙන සීමාවටම ආසන්න වෙනකල් උත්තේජනයේ යෙදෙනවා. ඊළඟට ඒ මොහොතේදී සියලුම උත්තේජන සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඊට පස්සේ අර හදිසි හැඟීම පහව යනකල් ඉඳලා ආයමත් මේ ක්‍රියාවලිය කිහිප වතාවක්ම කරනවා. ඉතින්
තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේවා නිකම්ම ශාරීරික ව්‍යායාම නෙවෙයි. මේවායේ ඇත්තම ඉලක්කය වෙන්නේ මොළයයි ශරීරයයි අතර තියෙන සම්බන්ධය නැවත පුහුණු කරන්න එක. ඒ හරහා දැනුවත් භාවය වගේම ආත්ම විශ්වාසයත් නැවත ගොඩනගා ගන්න එක. ඔන්න ඔය අවබෝධයට එක්ක තමයි අර ලැජ්ජාවෙන් Tamanටම දොස් පවරා ගැනීමෙන් මිදිලා බලාපොරොත්තුවක් තියෙන අලුත් ගමනක් පටන් ගන්න පුළුවන් වෙන්නේ. මේක ඇත්තටම හිතන විදිහේ ලොකු පරිවර්තනයක්. නවීන විද්‍යාව අපිට පැහැදිලිවම පෙන්නලා දෙනවා මේක එකම එක හේතුවක් නිසා වෙන දෙයක් නෙවෙයි කියලා. මේකට ජීව විද්‍යාත්මක සාධක, ඒ කියන්නේ ස්නායු සම්ප්‍රේෂක වගේ දේවල්, මනෝවිද්‍යාත්මක සාධක, ඒ කියන්නේ කාංසාව, විශ්වාස වගේ දේවල්, ඒ වගේම සබදතාවල තියෙන සාධකත් බලපානවා. ඉතින් මේකෙන් කියවෙන සරලම දේ තමයි මේක කවදාවත් තනි පුද්ගලයෙක්ගේ දුර්වලකමක් කියන්න බෑ. ඉතින් අපි මේ කතාව අවසන් කරද්දි මේ තත්ත්වයේ දිහා අලුත් විදිහකට බලමු. මේ දුර්වලකමක් නෙවෙයි මොළය සහ ශරීරය අතර පවතින ප්‍රතිකාර කළ හැකි සම්බන්ධතාවයක්. මේක දුර්වලකමක් නෙවෙයි. මේක මොළයේ ශරීරය අතර තියෙන ප්‍රතිකාර කරන්න පුරුවන් කළමනාකරණය කරගන්න පුරුවන් සම්බන්ධයක්. මේ විදිහට දකිනකොට තමයි මේ හා බැඳුණු අර ලැජ්ජාව, කලංකය වගේ දේවල් නැති වෙලා ගිහින් ඇත්තම බලාපොරොත්තුවක් ඇති වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නයත් එක්ක මේ විග්‍රහය නතර කරමු. මේ විදිහේ අවබෝධයක් සහ විවෘත sannivedanayak තුලින් ඊතන පෞද්ගලික අභියෝගයක් දෙදෙනෙක් අතර තියෙන බැඳීම තවත් ශක්තිමත් කරන මාවතක් බවට පත් කරගන්න බැරි වෙයිද?